ඉන්න සමාජයේ දරුවන්ට මේ අනාගතය නිර්මාණය කරන්න පොඩි ඉඟියක් දෙන්න තියෙනවා. අපි මුළු අනාගතෙම හදන්නේ නැහැ. මුළු අනාගතෙම හදන්නේ ඕගොල්ලෝ. හැබැයි ඕගොල්ලන්ට අවශ්‍ය කරන තල්ලුවක් දෙනවා. ඒ තල්ලුව හරියට ඔළුවටයි ඇඟටයි හිතටයි ගත්ත දුවා පුතා තමයි ඒ අනාගතය නිර්මාණය කරගන්නේ. මෙන්න අරමුණ. කොහොම සරලයි. මේ සියල්ල තියෙන්නේ ආක්‍රමණික ශාකත් එක්ක. ආක්‍රමණික ශාක වලින් තමයි අපි මෙන්න මේ පත්තරේ හදන්නේ, කඩදාසි හදන්නේ. මේ A4 එක. මේ A4 එක හැදුවේ අන්න අමරා ඇති මහත්මිය ඇතුළු කණ්ඩායම මහල් කොටුව. මේ මහල් කොටුව විද්‍යාලයේ ළමයි හදපු කඩදාසි. මේක තමයි ආක්‍රමණික ශාකයක් කියන්නේ. මේක තමයි ලෝකයේ විශිෂ්ටතම ජෛව විවිධත්වයක් තියෙන නකල්ස් කඳුකරයට දැඩිම තර්ජනය වැඩිම බලපෑම එල්ල කරන ශාක වලින් එකක් මේ. මේ අරගෙන අද පෙන්නනවා. අවස්වල්ප මොහොතකින් ඇයකින් මේකෙන් කඩදාසි ටිකක් හදනවා. අපිට ඕන කරන්නේ ලස්සන රටක් නම් ඒ ලස්සන රට නිර්මාණය කරන බලෑණිය මෙතනින් කොළඹ ඉන්න දුවලා පුතාලා විඳින සැප පහසුකම් ලක්ගල පල්ලේකම අපිට හම්බෙන්න ඕන. සමබරව තම උඩට යන්න. මට කියන්න ඕන අපේ ලක්ගල පල්ලේකම දුවලා පුතාලට මෙතන දැන් තිබ්බා මේවා හොයාගන්න නැද්ද පුතේ ලක්ගල පල්ලේකම? අප්පෝ නේ අපිට මේක නේද ලොකු කරදරයක් වෙලා තියෙන්නේ. දැන් අදින් පස්සේ ලක්ගල පල්ලේකම දුවලා පුතාලා නේ පාරේ යනකොට මේ මොනවද මේ මොනවද? ඇහෙන්නේ? දැන් අදින් පස්සේ මාන කියන්න එපා. මේ සල්ලි නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමෙමු මවන හිසත් උදාරයි නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමෙමු මවන හිසත් උදාරයි යශෝ කල්වර ජෝතිය ඉනෙන්දුදාරයි ජීවන් අසීම දැන් ඔය විදිහට අංක කියපු අය මේ කණ්ඩායම් වලට එන්න. මේ මේස වලට එන්න. පළවෙනි කණ්ඩායම් මේකට එන්න. නොහිර යලි පිපිති අහස බලන්නේ නවෝදයේ දෙදරන් දිවි කිසිදිලෙන්නේ ඇත්තටම මේ වගේ වැඩසටහන් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද විශේෂයෙන් අපි දන්නවා අපේ දරුවන්ගේ පාරිසරික ආකල්ප අපි වැඩි දියුණු කරන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි මේ දරුවෝ මේ පරිසරයත් එක්ක බද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි යාලට මේ පරිසරයේ තියෙන දේවල් ගැන ඒකේ වටිනාකම ගැන ප්‍රායෝගික දැනුමක් ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ දැනුම ලබා දෙන්න නම් අපි මේ දරුවෝ එක තැනක තියන්නේ නැතුව මේ කට්ටිය පරිසරයත් එක්ක ගැටෙන්න යොමු කරන්න. මේ නකල්ස් ව්‍යාපෘතියෙන් මේ කරන වැඩේ විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක එකතු වෙලා මේ කරන වැඩේ මම හිතන්නේ ඉතාම හොඳ වැඩපිළිවෙලක්. ඒ වගේම මේක ආදර්ශයක් වෙනවා දැන් දරුවනේ අපි මේ සියල්ල කළේ ඔබේ ජීවිතයට යම් කිසි දෙයක් එකතු කරන්න. මේ අපිට තියෙන උමනාවක් මේ අපේ රස්සාවක් නෙවෙයි. රස්සාව විදිහට වෙනස්. මේ අපේ ජාතික වගකීම. පෙර ආත්මයක එක රාත්‍රියක මතු කුස යෝබයි සුදුරේ ඔබයි Thank you.
වැඩසටහනක් කරපු මහත්මයාට ගොඩක් ස්තුතියි. අපිට වගේම තවත් සහෝදර සහෝදරියන්ට මේ වගේ වැඩසටහන් කරන්න සියලුම කාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා. මම දේවාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නේ. මම කොළඹ පාසල් සියල්ලම නියෝජනය කරමි. අදයි ඊයේ දවස් දෙදින පුරාම අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වෙච්ච මධ්‍යම පරිසර අධිකාරී මිස්ලා සර්ලටත් අද අපි වෙනුවෙන් මේ වැඩසටහන සංවිධානය කරපු පල්ලේගම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු සියලු දෙනාට ස්තුතිය පළ කරනවා. යශෝකම් වර ජෝතිය ඉනෙන් උදාරයි යශෝකම් වර